අයිවන් සුබ දවසක්. මම අද මේ කතා කරන්න කල්පනා කරා පොදු ජන පෙරමුණේ නොවැම්බර් මාසයේ 21 සංවිධානය කරන නුගේගොඩ රැළිය පිළිබඳව. ඇත්තටම පොදු ජන පෙරමුණේ විතරක් නෙවෙයි විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක නියෝජිතයන් සහ සමාජිකයන් එයට සහභාගී වෙන්න නියමිතයි කියලා තමයි අපිට දැනගන්න දැක ගන්න තියෙන්නේ. හරි. දැන් අපි කතා කරන ඕනෑම අවස්ථාවක අපි කොච්චර උත්සාහ කරත් අපි හැමෝටම දේශපාලන මතවාදයක් තියෙනවා. එතකොට අපි ඒක නොපෙන්වා ඉන්න උත්සාහ කරාට ඒ මතවාදය ගොඩක් වෙලාවට අපි අතින් નિરાයාසයෙන්ම අපි කතා කරන දේවල් කියන කරන දේවල් වලින් එළියට යනවා. ඒ නිසා මගේ දේශපාලන මතවාදයත් මේ කතා බහ ඇතුළේදී ඔබට තේරෙවි. ඒක ගැන ඔබ හිතන්නත් එපා. මම ඒක ගැන වැඩි හිතන්නේත් නැහැ. හරි. දැන් පොහොට්ටුවේ රැළිය ගැන කල්පනා කරනකොට කතා කරනකොට 21 රැළිය ගැන කතා කරනකොට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අංක 1 තමයි විපක්ෂයේ විශේෂයෙන්ම පොහොට්ටුව මාකටිං නම් හදා ගන්න ඕනේ. ඒ වගේම ආණ්ඩුව හිතන්න ඕනේ කාරණාවක් තියෙනවා. ආණ්ඩුවේ මාකටිං තාමත් බොහොම ඉහළ මට්ටමේ තියෙනවා. එහෙම් හැවට නෑවට. හැබැයි මාකටිං පාවිච්චි කරන විදිහ මේ පාර ආණ්ඩුවට වැරදුනා. මම මේකයි කියන්නේ. අංක 1 නොවැම්බර් මාසේ 21 වෙනිදා පොහොට්ටුවේ රැළියක් සංවිධානය කරනවායි කියලා ඔබ දැනගෙන හිටියද? පොදු ජන පෙරමුණේ සමාජ මාධ්‍ය වෙන්න පුළුවන්, මාධ්‍ය වෙන්න පුළුවන්, පෝස්ටර් වෙන්න පුළුවන්, ප්‍රකාශන මාධ්‍ය හරහා. ඇත්තටම මේක පොදු ජන පෙරමුණට සම්බන්ධ සහ විපක්ෂයට සම්බන්ධ අයට වැඩි මේ නිවුස් එකක් වෙලා තිබුණේ නැහැ. එක පොඩි සඳහනක් විතරයි වෙලා තිබුණේ. මේක සම්බන්ධ මේ විපක්ෂ උදවියගේ වැඩි උද්‍යෝගයක් තිබුණා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ඉතින් ආණ්ඩුව මේ රැළිය සම්බන්ධව අනුගමනය කරපු ක්‍රියාපිළිවෙත නිසා 21 නොවැම්බර් මාසේ 21 රැළිය නොවැම්බර් මාසේ 21 වෙනිදා ලංකාවේ දේශපාලනයේ ඉතාමත්ම කේන්ද්‍රීය ස්ථානයේ බවට නුගේගොඩ පත් කරන්න සමත් වුණා. ඇත්තටම මේකට ආණ්ඩුවේ සෝෂල් මීඩියා සහ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ආණ්ඩුවේ නලින්ද ජයතිස්ස වගේ ඇමතිවරු මේ අය ඉතාමත්ම ඉහළ මට්ටමේ සහයෝගයක් ලබා දුන්නා පොහොට්ටුවේ රැළිය ප්‍රචාරණය කරන්න. මේක මෙන්න මෙහෙමයි. දැන් අපි මීඩියා වලදී මේ පොසිටිව් මාකටිං කරනවා, නෙගටිව් මාකටිං කරනවා. සමහර වෙලාවට දැන් ඔය මිනිස්සු හිතනවානේ ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධිය කියන්නේ දෙකක්නේ. ජනප්‍රිය කියලා කියන්නේ ජනයා විසින් ප්‍රියතාවයට පත් කරනවා කියන එක. කියන්නේ ජනතාව විසින් ප්‍රිය කොට සලකනවා කියන කෙනෙක් තමයි ජනප්‍රිය කෙනෙක් කියලා. ප්‍රසිද්ධ කට්ටිය ඉන්නේ ඔය පාතාලේ. ඔය එක නම් කියන්නේ. ඒ කට්ටිය ප්‍රසිද්ධයි. හැබැයි ජනතාවගේ ප්‍රියතාවයට පත් වෙලා නැහැ. ඉතින් එතකොට මෙතනත් ඔන්න වගේ වැඩක් උනේ. දැන් මේ රැළිය ප්‍රසිද්ධ කරගන්න එපා ඉස්සෙල්ලා. ඒක ජනප්‍රිය සාධකයක් බවට පත් කරගන්න කලින්. ඉතින් ආණ්ඩුව ලොකු නෙගටිව් මාකටිං එකක් කරා තමන්ගේ දේශපාලන ව්‍යාපාරය තුළ, පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත සහ සමාජ මාධ්‍ය තුළ. මේකේ ප්‍රතිඵලයක් හැටියට පොහොට්ටුවේ රැළිය 21 ප්‍රමෝට් වුණා. විපක්ෂයේ නායකත්වය නාමල් රාජපක්ෂ ළඟ තියෙනවා කියන කාරණේත් බොහොම බරපතල විදිහට ප්‍රමෝට් වෙන්න පටන් ගත්තා. ඇත්තටම මේක හරහා අර අපි දැක්කා එක කාරණාවක්. මොකද්ද? පළාත් පාලන මැතිවරණයේ අවස්ථාව වෙනකොට විපක්ෂයේ ප්‍රධාන සාධකයේ බවට පොහොට්ටුව පත් වෙමින් පැවතියා. පැවතිලා ඒක ක්‍රමානුකූලව ආය පාරක් පොඩ්ඩක් වැටෙන්න ගියා. පල්ලෙහාට යන්න පටන් ගත්තා. ඒක ආය පාරක් උස්සලා ඔන්න ආණ්ඩුවේ සහයෝගය ලබා දීලා තියෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට විපක්ෂයේ ප්‍රධාන කතා කරන මාතෘකාව බලවේගය බවට පත් වෙනවා. ඉතින් එතකොට මේක හරහා විශේෂයෙන්ම ජාතික ජන බලවේගයට සම්බන්ධිත අය පවා 2.50ට ගිහිල්ලා යාන්ත්‍රික පළාත් පාලන මැතිවරණයේදී 10% දක්වා තමන්ගේ ප්‍රමාණය වැඩි කරගත්ත. අපි කියනවා ප්‍රමාණය වැඩි කර ගැනීම අර ලංකාවේ ඡන්දදායකයෝ 100 දෙනෙක්ගෙන් 7 දෙනෙක් ආයෙ පාරක් පොහොට්ටුව ළඟට ඇදලා ගන්න පුළුවන්කම ලැබුණා පොහොට්ටුවට 2.5ක් තිබිච්ච එක. ඉතින් ඒක අපි කියනවානේ අර දෙගුණෙන් වැඩි කරන්න අවශ්‍ය කරන වාතාවරණය මේ වතාවේ හදලා දීලා තියෙනවා ආණ්ඩුව. අර අපි කියනවානේ ඕනම දෙයක් ඕනෑවට වැඩිය ඕනෙම නෑ කියලා. ඉතින් ඇත්තටම ඕනෑවට වැඩිය නාමල් රාජපක්ෂට පහර දෙන්න ගිහිල්ලා තමයි මේ පාර ආණ්ඩුව වැඩේ සෞතු කරගෙන තියෙන්නේ. කොහොම නමුත් අපි දන්නේ නැහැ
21 රැළිය සාර්ථක වෙයිද නැද්ද කියලා. හැබැයි 21 රැළියට එන්න විපක්ෂයේ ඉන්න බොහෝ අයට උත්තේජනයක් ලබා දෙන්න පොහොට්ටුවේ මාකටිං නෙවෙයි ආණ්ඩුවේ මාකටිං අවශ්‍ය කරන පරිසරය සකස් කරලා දුන්නා කියලා නම් අපිට කියන්න පුළුවන්. ඉතින් මම මේ කියපු කාරණාවට ඔබ එකඟද නැද්ද මේ කාරණා කමෙන්ට් එකකින් සලකනු කරන්න කියලා මම ඉල්ලනවා. බොහොම ස්තුතියි.